නාසා එකේ වැඩ කරන විද්‍යාඥවරියක් ඉන්නවා. එයාට පොඩි කාලේ ඉඳන් අවස්ථා තුනකදී මරණාසන්න අත්දැකීම් තුනක් හම්බෙලා තියෙනවා. මොකක් හරි වැඩක් කරගෙන ඉන්නකොට මේක පාරට මහස අඳුරු වෙලා රොබින් කුරුල්ලා වගේ කුරුල්ලෙක් ඇවිල්ලා මේ ඔහු ඉන්න තැන වීදුරුවට තට්ටු කරනවා. ටිබෙට් මල පොත කියලා එකක් තියෙනවා. තිබ්බත මල පොත නේද? ඒකේ ගොඩක් ඔය අවස්ථා ගැන සඳහන් වෙනවා. ජොනීට ඇහෙනවා ජොනීගේ අම්මා ජොනි කියලා කතා කරනවා. ඊට පස්සේ දැන් ජොනි හිතනවා දැන් මේ ඔක්කොම ගෙවල් වල එකෙන් අයත්තලා ඉන්නේ. නිර්වාණයටපත් යන්න දොරටුවක් විවෘත වෙනවා. ගොඩක් අය ඒකට යන්නේ බයට තමන්ගේ ආත්මය තමන්ගේ අනන්තතාවය නැති වෙනවා කියන බයට එතනින් ඇතුල් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මාධව නැවත මරණයකින් පස්සේ උපදින්නේ මාධවම තමයි හැබැයි වෙනත් විදිහකට කියන එක. අපි කියනවානේ මම මේ ආත්මයක් තියෙනවා මේක ගිහිල්ලා මෙහෙම ඉපදෙනවා. එහෙම දෙයක් බුදුදහමේ නැහැ ඇත්තටම. අද මොනවුනත් අපි කියනවානේ සෝබාදාමන නොවනවනත ලෝවේ කිසිවක් නැහැ වගේ පල්ලෙක MX2 මනසින් වැඩිහිටියන්ට පමණයි. දැන් දෙවෙනි ලෝක යුද්ධ තියෙන කාලේ මනෝවෛද්‍යවරයෙක් තමන්ගේ පොතක මේ කතාව ලියලා තියෙනවා. දැන් මේ දෙවෙනි ලෝක සංග්‍රාමය වෙනකොට ජපානය පහර දීමට යොදාගත්ත ඇමරිකානු සෙබළුන් පිරිසක් එක්ක තමයි මේ කතාව තියෙන්නේ. මේ සොල්දාදුව රඳවලා ඉඳලා තියෙන පැසිෆික් දූපතක. දැන් මේ ඇමරිකානු සොල්දාදුව නිින්ද ගිහිල්ලා ඉන්නකොට ඒ අතර ඉන්නවා ජොනි කියලා සොල්දාදුවෙක්. ඉතින් ජොනි නිදාගෙන ඉන්නකොට ජොනීට ඇහෙනවා ජොනීගේ අම්මා ජොනි කියලා කතා කරනවා. ඊට පස්සේ දැන් ජොනි හිතනවා දැන් මේ ඔක්කොම ගෙවල් වල එකෙන් අයත්තලා ඉන්නේ. කවුරු හරි මේ සෝල්ජර් කෙනෙක් මට විහිළුවට කතා කරානේ කියලා හිතලා මේ ජොනි ගිහිල්ලා නැගිටලා බලනවා කවුරුත් නැහැ. හැබැයි ජොනිට සැකයි දැන් මූ මට විහිළු කරනවා කියලා හිතලා මොකා හරි එළියේ ඉඳලා කතා කරනවා කියලා හිතලා ජොනි අර කූඩාරමෙන් පිටතට යනවා. කවුද කියලා හොයාගන්න යන්නේ. සොල්දාදු එක විහිළු වැඩ කරනවානේ. ඊට පස්සේ මේ අම්මයි කටහඬින්ම කොහොමද මේ කාමට කතා කරපුවා හිටි කියලා මේ ජොනි ගිහිල්ලා බලනවා. හැබැයි කිසි කෙනෙක් නැහැ. ඊට පස්සේ මේ මුළු කඳවුරේම ඔක්කොමල්ලා නිදි. ඊට පස්සේ ජොනි කල්පනා කරනවා කවුද අනේ එහෙම කතා කරේ කියලා වෙලා මේ විහිළුවක් තමයි කරේ ඒ උනාට එහෙම කරපු කෙනෙකුත් නැහැනේ කියලා ජොනි ආපහු කුඩාරමට එනකොට තමයි ජොනි ත්‍රස්ත වෙන්නේ. ඒ මොහොතේ ජපාන් මෝටාර් ප්‍රහාරයකින් අර කුඩාරමේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. අර සෙබළු ඔක්කොම මැරිලා ජොනි හැරෙන්න. ජොනිගේ ජීවිතය විතරක් බේරෙනවා. ඊට පස්සේ ජොනි ආපහු ඇමරිකාවට එනවා. ඇමරිකාවට එනවා දීර්ඝ නාවික චාරිකාවක් ගෙවලා එනවා. ඉතින් ජොනිගේ අම්මා ඇවිල්ලා ඉන්නවා පිළිගන්න ජොනිව. ඊට පස්සේ මේ ජොනි අර සිද්ධිය කියනවා. අම්මා මෙහෙම දෙයක් වුණා. මම මෙහෙම බේරුණා. මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ ජොනිගේ අම්මාගේ ඇස්සල කඳුළු පිරලා එයා කියනවා ඔය කියන දවසේ මට මෙහෙම දෙයක් වුණා. ඒ තමයි මම ඇමරිකාවේ ඔක්ලහෝම වල ජොනිගේ ගෙදර තියෙන්නේ මම නිදාගෙන ඉන්නකොට රෑ හීනෙන් අම්මා දකිනවා ජොනි ඉන්න කඳවුරට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඊට පස්සේ අම්මා කෑ ගහනවා ජොනි කියලා. ඊට පස්සේ තාත්තා ආව හැරලා කියනවා නෑ ජොනිට මුකුත් නෑ ඔයා හීනයක් දැකලා තියෙන නිදාගන්න කියලා. හැබැයි ජොනි අර අම්මා කතා කරපු වෙලාවයි අම්මා ජොනීට ඔක්ලහෝම ඉඳලා කතා කරපු වෙලාවයි එකම වෙලාව. දැන් ජොනීගේ ජීවිතේ බේරන අම්මලා ඉතින් කොහේ හිටියත් දරුවෝ බේරනවා කියන එක ඇත්ත තමයි. ඊ උනාට දැන් මේකෙත් තියෙනවා මොකක් හරි තියරි එකක්. ඔව්. ඒකනේ මම කලින් කිව්වා මේ සියල්ල එකම මනසක් මේ මනස ඇතුලේ තියෙන අපි හීනයක් දකින්නේ මේ. අපි හිතුවට මේ ඔයාගේ මනස වෙනයි මගේ මනස වෙනයි අරගෙන සෙහිම කියලා මේ එකම මනසක් ඇතුලේ දකින මේ හීනයක් අපි විවිධ චරිත. ඒකේ මේ වගේ අමුතු දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක තමයි අර ක්වොන්ටම් යුනිවර්ස් කියලා මම කිව්වේ මේකේ තියෙන්නේ එකිනෙකට බද්ධ වූ මනස් එක විඥානයන් කනෙක්ට් වෙලා තියෙන මේ විඥානයන් කනෙක්ට් වුණාම අපිට ලැබෙන දකින්න මේ හීනේ තමයි මේ අපි දකින්න ලෝකේ. ඒකට ඒක ඒක ඇතුලේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට අර මේ කෙනෙක්ගේ මනස හරහා ගොඩක් වෙලාට ඔය අපි මේ ලංකාවේ දේශීය වශයෙන් උත් කියන්නේ දැන් හීන මලගියල් මිනිස්සු හීනෙන් පේනවා. නිදාගත්තාම තමයි හීනෙන් පේන්නේ. එයා පෙනිලා තමයි මාව මේ විපතින් ගලවගත්තේ වගේ ඒවත් කියනවනේ. ගොඩක් වෙලාට ඔය කියන්නේ ඒ වගේ අපේ මනස නිදා ගන්න ගියාට පස්සේ තමයි අර ගොඩක් වෙලාට අර අපේ මමත්වයේ ඕෆ් වෙනවා. එතකොට මේ తాවකාලිකව අපි මේකට මේ සබාධාමට විවෘත වෙලා ඉන්නේ. සාවකාලිකව මමත්වයේ ඕෆ් වෙලා කියන්නේ නිද්‍රාවටපත් වෙලා ඉන්නේ. එතකොට ඒ වෙලාවට අපිට අර සමහර කට්ටියට ඒ වගේ දේවල් දැනෙන්න පටන් ගන්නවා. සමහර කට්ටියට ඔය මැරිච්ච කට්ටිය පේනවා. ඔහොම දේවල් සිද්ධ වෙනවා. ඔය දැන් කියන්නේ මැරෙන්නම ඕනේ අර
ජීවත් වෙලා දැන් ওই කතාවේ කිව්වා වගේ අර අම්මගේ මනස කනෙක්ට් වෙලා තින් ඒ වෙලාවට මොකක් හරි වෙලා එයාට දැනිලා තියෙනවා මේක සිද්ධ වෙනවා. ඒ වෙලාවට අපිට අපේ අර මමත්වයේ කියන එක සීමාව ඇතුලේ අපි ඉන්නේ නැහැ එතකොට. ඒ වෙලාවේ මොකක් හරි වෙලා එයාගේ මමත්වයේ කියන සීමාවෙන් එයා විහිදිලා එතකොට එයා මුළු විශ්වයෙන් බවට පත් වෙලා තියෙනවා එතකොට. දැන් ඔය වගේ ඒ වෙලෙම නැගිටලා යනවා. ඔව් දැන් ඔකේ ලස්සන කතාවක් තියෙනවා මේ ළඟදී නාසායක වැඩ කරන විද්‍යාඥවරියක් ඉන්නවා පර්යේෂකාවක්. එයාට පොඩි කාලේ ඉඳන් අවස්ථා 3කදී මරණාසන්න අත්දැකීම් 3ක් හම්බෙලා තියෙනවා. එක ඒ හැම අවස්ථාවකදීම එයාට වෙලා තියෙන්නේ එයා ගොඩක් ඔය තමන්ගේ මනස පිළිබඳ පොඩ්ඩ අවදීන් ඉන්න කෙනෙක් පුහුණු කරන කෙනෙක්. ඒ හැම අවස්ථාවකදීම එයාට වෙලා තියෙන්නේ එයාට දැනෙලා තියෙනවා එයා මිය යන මේ මොහොතදී සමස්තයම මේ සබාදහම මේ හැමදේම එකකට සමස්තයේ බවටම පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා සමස්තය තුලටම ගිලා බහැලා තියෙනවා. එයා ඒ තුල එයාට දැනෙලා තියෙනවා එයා කියලා වෙනම ඒ අනන්‍යතාවයක් එයාට දැනෙලා නැහැ. එතකොට එයා ගහකොල්ලද මේ හැමදේම එකට කනෙක්ට් වෙලා තියෙන බව එයාට දැනෙලා තියෙනවා. එයා කියලා වෙනම අනන්‍යතාවයක් නැහැ. මොකද සිහිය තිබිලා තියෙනවා. සිහියක් තියෙනවා අනන්‍යතාවයක් නැති. ඒ කියන්නේ දැන් මම ඒ අවස්ථාවටපත් වුණා කියනකො මට හිතෙනවා මෙතන තියෙන ගහත් මම්මයි. මෙතන තියෙන වලාකුළත් මම්මයි මොකක් හරි ගල්ලන ගඟත් මමමයි. ඒ ඔක්කොම මම කියනවා. මම කියන්නේ සියල්ල එකිනෙකට කනෙක්ට් වෙලා තියෙන එකම සිහියක් විතරයි. ඒ අවස්ථා තුනදීම එයාට ලැබෙන්නේ මේ අවසාන අවස්ථාවේදීත් එයාට ඒක දැනෙලා තියෙනවා. එයා මොකද්ද ශල්‍ය කර්මයකට මුහුණ දෙන්න ගිහිල්ලා තාමත් දැඩිව ඒකදී මේ මරණයටපත් වෙන තාමත් ආසන්න වෙලා අන්තිමට බොහොම මරණයෙන් බේරගෙන තින්නේ. එයාට ඒක දැනෙලා තියෙනවා. ඒකට මේ විශ්වයේදී අපි හරි අමුතු තැනක් ඉතින්. ඒක ගොඩක් ඔය ආධ්‍යාත්මිකව දියුණු වුණාම එයාලට ඉතින් අර ඒ කියන්නේ ටිබෙට් බුදු දා කියන්නේ වජ්‍රායන බුදුදහමේ කියනවා අපි මරණයටපත් වෙන අවස්ථාවේ අපිට දොරටුවක් විවෘත වෙනවා. නිර්වාණයට යන්න අපි හැමෝටම නිර්වාණයටපත් යන්න දොරටුවක් විවෘත වෙනවා. ගොඩක් අය ඒකට යන්නේ බයට තමන්ගේ ආත්මය තමන්ගේ අනන්‍යතාවය නැති වෙනවා කියන බයට එතනින් ඇතුල් වෙන්නේ නැහැ කියලා කියනවා. කියන්නේ තමන්ට මරණයේදී විවෘත වෙන මරණය බාර ගන්න කියන කාරණය ඔබට බය වුණාම තමන්ගේ ආදරණීය කට්ටිය දාලා යන බයයි අර ඒ දේවල් බය එනකොට ඒ දොරටුවට යන්න බෑ. කියන්නේ ඒ ආලෝකේ කරා යන්න බැරි වෙනවා. දැන් එහෙම යන්න පුළුවන් වුණොත් එහෙම එයාලා සදාකාලික මේ සබාදහමට එකතු වෙනවා. ඒක තමයි බුදුදහමෙත් කියන්නේ. ඉතින් මේ මොකක් ගොඩක් තියෙනවා මේ මහායාන සහ වජ්‍රයාන බුදුදහමේ ටිබෙට් දැන් ටිබෙට් මල පොත කියලා එකක් තියෙනවා. The Book of මල පොත නේද? ඒ කියන්නේ The Book of Dead කියලා තියෙනවා. ඒකේ ගොඩක් ඔය අවස්ථා ගැන සඳහන් වෙනවා. එතන මේ සමස්ත විශ්වයේම එකක් ඉතින්. ඒ ඇතුලේ අපිට විවිධාකාර මේ වගේ අමුතු දේවල් සිද්ධ වෙනවා ඉතින්. එතකොට අපිට සමහරලාට අපි ගොඩාක් හිත නිවාගෙන ඉන්න වෙලාවට අපි දෙයක් හිතුවොත් එහෙම සමහරලාට ගොඩාක් ඉක්මනට ලැබෙනවා ඒක. අර ගොඩක් අපි ඒ හිතේ කලබලයක් නැතුව ඉන්න වෙලාව. ඒ කියන්නේ අර අපි ගොඩක් සබාදහමයි අපි දෙකම එකම තත්ත්වයේ එකම සංඛ්‍යාතයක තියෙනකොට. එතකොට අපි හිතන දේවල් ලැබෙනවා ඉක්මනට. මට ඒ ගොඩක් කියන්නේ මේ ගොඩක් අර අපේ හිත සමේ තියෙන ප්‍රත්‍යත් එක්ක අපි තියෙන අපිට දැන් ගොඩක් අපි කියමු දුක් සහගත කරදරකාරී අවස්ථා ඒ කරදරකාරී අවස්ථාව අපි බාර ගන්නවා. අපි බාරගෙන මේකත් එක්ක මම එකතු වෙනවා මේක මට මම ප්‍රතික්ෂේප කරන්නේ මොකද මට ජීවිතේ දැන් ලැබිලා තියෙන දේ ඒක මේක වෙනස් කරන්න බෑ. ඔව් වෙනස් කරන්න මට දැන් මේ මොහොතේ වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියන්නේ මේ මොහොතේ දැන් තියෙන එක ලැබිලා තියෙන ඒක මම බාර ගන්නවා. බාරගත්තට පස්සේ අපේ හිත ගොඩක් මේ කරදරකාරීත්වයෙන් අපි මිදෙනවා. එතකොට අපිට ගොඩක් හිත නිවෙනවා. එතකොට අපිට දේවල් අපේ සිතයි සබාදහමනේ දැන් කරදරයක් වඩ වෙලා අපිට දැනෙන්නේ බාහිර විශ්වේනේ. බාහිර විශ්වය සහ තමන් කියලා එතකොට වෙනසක් නැහැ. එතකොට ඒ දේ ඇතුලේ අපිට හිත නිවෙනවා. එතකොට අපි මොකක් හරි දෙයක් ඒ වෙලාවේ අපිට සිතුවිල්ලක් හරි මොකක් හරි දෙයක් ආවොත් ඒ දේ සිද්ධ වෙනවා. ගොඩක් මම අත්දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ හරි අමුතු තැනක් ඉතින් මේ විශ්වයේදී. දැන් ඔය අර කලින් කතාවට මහා සමාන කතාවක් මම දැක්ක මේ භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයා එතුමාගේ ඔය පුනර්භවය පිළිබඳ ලියපු පොතක මේ ඔහු එක දවසක මේ ඔහුගේ මිත්‍රෙක් මට මතක විදිහට මම මේ කතාව කියන්නේ මේ සන්දෑවේ මොකක් හරි වැඩක් කරගෙන ඉන්නකොට මේ එකපාරට මහා සඳුරු වෙලා අර මේ නිකන් අපි හිතන්නකො නිකන් අර ඔය තියෙන්නේ ඔය නිකන් අර රොබින් කුරුල්ලා වගේ කුරුල්ලෙක්. ඒ විදේශ රටක. එතකොට මේ කුරුල්ලෙක් ඇවිල්ලා මේ අර ඔහු ඉන්න තැන වීදුරුවට තට්ටු කරනවලු. අරින්න කියලා තට්ටු කරනවලු. ඊට පස්සේ දැන් ඔහු ඉතින් අර නිකන් කුරුල්ලෝ අර වීදුරු දැක්කම උන්ගේ ප්‍රතිරූපකේ දැක්කම අර කලබල වෙලා තට්ටු කරනවනේ මේ මොහොතේ.
ඊට පස්සේ ඉතින් ඔහු ඒකට මේ ප්‍රතිචාරයක් හැටියට අර කවුළු ඇරියාම මේ දැන් මේ කුරුල්ල ඇවිල්ලා මොනවද කියා ඉන්නවලු. එක එක තැන්වල වාඩි වෙලා මොනවා හරි කියා අර කුරුළු භාෂාවෙන් එහෙම කී ඉඳලා ඊට පස්සේ ටිකක් වෙලා ඔහු දිහා බලාගෙන ඉඳලා ගියාලු. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මේ කියන මෙතුමා මේ ලංකාවට ආවහම හැම අවුරුද්දකම නොවැරදි යන ගමනක් තියනවලු තමන්ගේ මිත්‍රයෙක් දකින්න. ඉතින් ඒ ආවහම කොහොම ගියත් අර යාළුවා දකින්න යනවලු. දැන් ඊට පස්සේ සෑහෙන කාලයකට පස්සේ ඔහු ලංකාවට ඇවිල්ලා මේ ඒ මිත්‍රයා දකින්න ඒ ගෙදරට ගියාම ගෙදර අය ඉතින් ඔහු පිළි අරගෙන නමුත් ඔවුන්ගේ මූණු හරියට වෙනස් වෙලා ඉතින් හැබැයි අර මේ කියන මිත්‍රයයි මොහුයි අර නිතර දෙවිලි කතා කරන අය නෙමෙයි. හැබැයි ලංකාවට ගියොත් අනිවාර්යෙන් දකින්න යනවා. ඊට පස්සේ ඉතින් ඔහුට කිව්වලු මේ ආවට ඉතින් අපිට අයියට කියන්න බැරි වුණා. ලොකු කනගාටුදායක දෙයක් වුණා. මෙහෙම මෙයා මිය ගියා කියලා. ඊට පස්සේ කවදාද වුවම දිනවක වාණු ඔක්කොම කිව්වහම මෙයාට ටික වෙලාවක් ගියාට පස්සේ මතක් වුණාලු ඒ දවසේ මොකක් හරි දෙයක් සිද්ධ වුණා නේද කියලා. ඉතින් තව හොඳට කල්පනා කරලා බලනකොට ඔහුට මතක් වෙනවලු අර කුරුල්ලෙක් ඇවිල්ලා අනපේක්ෂිත විදිහට දොරට තට්ටු කරලා මොකක්ද කතා කර ඉඳලා ඔහුත් එක්ක මොනවද කියව ඉඳලා ගියා කියලා. දැන් ඔහු කියනවා මම දන්නවා දැන් මේ මැරිච්ච මොහොතේම ආත්මයක් වෙලා ඉන්න කුරුල්ලෙක් වෙලා ඉන්න බෑනේ කාටවත්. නමුත් ඔහුගේ හිතේ චකිතයක් ඇති වුණා කියලා ඒ මිත්‍රා ඇවිල්ලා මොකක් හරි ඔහුට කියලා ගියා. ඒ මොහොතේමයි කියන්නේ අර මොහොතේම තමයි ඒ වෙලාවල් ඔක්කොම ඇහුවම ඒ වෙලේ තමයි නැති වෙලා තියෙන්නේ. ඔහු ඒ සිද්ධිය කිව්වහම ඒ වෙලාවල් සමානයි. ඉතින් එතකොට මේ සෝබාදහම විසින් හරි විශ්වයේ විසින් හරි අපිට එහෙම පණිවිඩ දෙනවද? නැත්තම් ඒවා අපේ හිතලුද? දැන් මේ අර සෙබලට උනේ අම්මා කතා කරනවා උනේ. එහෙම ඒවා අවශ්‍ය මොහොතේදී අපිට එහෙම දෙනවද? ඒක ඇත්තට මෙහෙම වෙන එකද නැත්නම් අහම කෙනෙකුට කියන්න පුළුවන්. ඕක ඉතින් මේ කුරුල්ලෝ ඇවිල්ලා අපේ දොරවල් වලට තට්ටු කරන්නේ. ඊට පස්සේ මේ කොහේ හරි මිනිහෙක් මරුණාම එයා කියලා කියන්න බෑනේ. ඉතින් කුරුල්ලෝ මේ ඇවිල්ලා උන් තරම් හොටෙන් තට්ටු කරන්නේ විදුරු වලට කියලා. මොකක්ද එතන ඇත්තටම වෙන්නේ? ඒක තමයි අර ක්වොන්ටම් යුනිවර්ස් එක තමයි ඉතින්. එතකොට ගොඩක් වෙලාවට සමහර කට්ටිය ඉන්නවා මේව උනට හිතලා හිතින් මවාගෙන කරන ඒවාත් තියෙනවා. මලාට තියෙනවා. ඒ උනට අර වගේ දේවල් සිද්ධ වෙන ක්වොන්ටම් කියන්නේ හරි අමුතුම කියන්නේ මේවා ඉතින් අර විද්‍යාත්මකව පහදන්න බෑ. මොකද විද්‍යාවේ තියෙන සීමාවල් තියෙනවනේ. ඉතින් අර ගොඩක් අර අපි කරන්නේ අපේ තර්ක පද්ධතියක් තියෙනවා. මේ භෞතික නියාමයන් ටිකක් තියෙනවා. මේ නියාමයන්ට දාලා අපි බලනවා මේක මෙහෙම වෙන්න පුළුවන් නම් මෙහෙම වෙන්න පුළුවන්. එකපාරට මැරිච්ච ගමන් මේ මැරිච්ච කෙනා කොහොමද කුරුල්ලෙක් බවට පත් වෙන්න පුළුවන්ද? ඒ වගේ අපේ තර්කයෙන් කොහොමද ආත්මයක් ලබා ගන්න බෑනේ. එහෙම අපිනේ ඒවා සීමාවන් දාගෙන ඉන්නේ. අපි දන්නේ මේ කපාට වුණාද කියන්නේ ඒ එක්කෝ ඒ කුරුල්ලා බවට කියන්නේ එයාගේ ආත්මයට පිවිසුණාද? ආත්මේ නෙමෙයි. ඉතින් ඒක සෝබාදහමනේ. ඉතින් එතකොට සමහරවිට ඒ මැරෙන පුද්ගලයා සෝබාදහම. එයා සෝබාදහම. එයාට සෝබාදහම විදිහට ඕන විදිහකට එන්න පුළුවන්. කියන්නේ අපි දන්නේ ඒක කියන්න බෑ. ඉතින් අපි එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. එහෙම වෙන්න කියන්නේ ගොඩක් අය අර කලින් අර මේ විද්‍යාවේ නාසායේ මේ මරණසන්න අත්දැකීම් ලැබුව කෙනා වගේ තමයි. කියන්නේ එයාට එතකොට දැනෙලා තියෙන්නේ යා මරුණට පස්සේ යා සබස්ස සෝබාදහම. ඉතින් සෝබාදහම එයාට කුරුල්ලෙක් විදිහට එන්නත් පුළුවන්. හුලග වගේ හරි එන්න බැහැ. අපි හිතන අර බුදුදහමේ ආත්මවාදය සහ මේ බුදුදහමේ කියන අපි කියනවනේ අර මරුණාන් පස්සේ මෙහෙම ආත්මයක් තියෙනවා මෙහෙම වෙලා එහෙම දෙයක් බුදුදහමේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපි කියනවනේ මේ ආත්මයක් තියෙනවා මේක ගිහිල්ලා එහෙම ඉපදෙනවා. එහෙම එකක් බුදුදහමෙත් නැහැ. මේ හින්දු දහමෙත් ඔක් කියන්නේ ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා. හින්දු දහමේ සමහර කට්ටියක් කියනවා එහෙම ආත්මයක් තියෙනවා කියලා. හින්දු දහමේ සුද්ධ කියන්නේ අගැන්වීමක් තියෙනවා මේ අද්වෛත වේදාන්ත කියලා. ඒකෙත් කියන්නේ මේ බුදුදහමේ කියන එකම තමයි. කියන එක ආත්මයක් මට වෙන වූ වෙනම ආත්මයක් කියලා එකක් නැහැ. මේකේ තියෙන සමස්ත මුහුද වගේ සමස්ත විඥාන සාගරයක් අපේ පුරුදු ටික තමයි මේ අපි ආත්මයන් කියලා අපි මමත්වයේ තියෙන පුරුදු ටික තමයි ඉපදෙන්නේ ගිහිල්ලා. කියනවා අපි රැල්ලක් ගිහිල්ලා රැල්ලායි බහිනවා. එතකොට ඒක අපි කියමු අපේ පුරුදු ටික තමයි නිකන් අර මුහුදු උඩ තියෙන අර නිකන් මේ තෙල් තියෙන අර නැව් වලින් ගිහිල්ලා තෙල් පාවෙන්නේ ඒ වගේ අපේ පුරුදු ටිකක් තියෙනවා. අපි හදාගත්ත මමත්වයේ වගේ මමත්වයේ කියන පුරුදු ටික. මම මෙහෙම එක්කනේ මම මෙහෙම කියලා එයා
ඒ හදාගත්ත ටික තියෙනවා. හදාගත්ත ටික තියෙනවා. අර අපේ තියෙන මේ විඥානය කියන එක එකක්. ඒතර ඒ පුරුදු ටික එක්ක මේ විඥානේ බැඳිලා ඉන්න සාක්කයට ඒක තමයි මමත්වය කියලා කියන්නේ. ඒතර ඒ බැඳිච්ච විඥානේ ඒ රැල්ල ආයි මුහුදට එකතු වෙලා ආයි මේ අර තෙල් ටික තියෙනවා නම් වෙන රැල්ලක් විතර ආය තෙල් ටිකත් එක්ක යනවා. ඒක උදාහරණයක් වශයෙන් කියනවනේ. එතකොට මේ මගේ මේ ආත්මෙ මැරිලා ආයි මේ මමම වෙන තැනක ඉපදිනවා කියලා එකක් නැහැ. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි පුනරුත්පත්ති කියලා කියන්නේ ඒකට. පුනරුත්පත්ති බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම කියන්නේ පුනර්භවය කියන්නේ. ඒ වගේ තමයි ඉතින් අර ඒක නැවත භවයක උපදලා මමම ඉපදිනවා. එහෙම එකක් නැහැ. බුදුන් වහන්සේගෙන් ඔක අහනවානේ මේ තථාගතයෝ නැවත ඉපදිනවද? නැද්ද? උපදින්නේ නැද්ද? නොම උපදින්නේ නැද්ද? ඔහොම ප්‍රශ්න ටිකක් එනවා. ඒක බුදුන් වහන්සේකට උත්තර දෙන්නේ නැහැ. අව්‍යාකෘත මොකද උත්තර දෙන්න මේක පැහැදිලි කරන්න විදියක් නැහැ නේද? දැන් මේකත් උදාහරණයක් කිව්වේ. ඒ උදාහරණෙත් අපිට හරියට ඒ කියන සංකල්පය වියුක්තව කියන්න බෑ ඉතින්. මොකද ඒක දැන් මාධව නැවත මරණයකින් පස්සේ උපදින්නේ මාධවම තමයි හැබැයි වෙනත් විදිහකට කියන එකද? නෑ ඒක වැරදි. ඒක තමයි මේ ආත්මයක් කියලා ගන්නෑ. මම මටම වෙන් වූ අනන්‍ය වූ ඉන්ඩිවිජුවල් සෙල්ෆ් කියලා ගන්නෑ. මේකේ තියෙන්නේ සමස්ත නිකන් අපි මුහුදක් කියන සමස්ත මුහුදේ තියෙන රැලි එක රැලි තියෙනවා. ඒ රැලි වල දැන් ඒක අපි කියමු එක මුහුදේ අයිස් කැටයක් අයිස් කුට්ටියක් තියෙන එක ගල වෙලා ඒක තමයි අපේ මමත්වය. ඒ මමත්වය තිබ්බට අපි දැන් ඒක අපි කියමු ඒක ඒ අයිස් කැටේ හැඩයක් තියෙනවා. හැඩේ ගිහිල්ලා පොඩ්ඩක් දිය වෙලා ගිහිල්ලා හැඩේ පොඩ්ඩක් මතු වෙනවා. ඒක තමයි ආයෙ අර පුදිනවා කියන අර තරංග අර තියෙන පුරුදු ටික යනවා. ඒ අපි කියලා විඤ්ඤාණ එකම ආත්මයක් කියලා ගන්න නැහැ එතකොට. එකම සමස්ත සබාදහමක් තියෙන එකම විඥානයක් එකම මේකක් තියෙන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය එක එක විදිහට වැඩ කරනවා. තර පුරුදු ටික එක්ක එකතු වුණාම තමයි ඒක සංසාර ගමන විදිහට දැනෙන්නේ අපිට. ඒකට ඒක දැනෙන එක ඒ පුරුදු ටිකත් එක්ක එකතු වුණු විඥානය ඒකත් එක්ක එකතු වෙලා ගමන් කරනවා. එතකොට ඒකේ නිදහස් වෙනවා. ඉතින් ඒක තමයි බුදුසමයේ ගැඹුරට කතා කරන්නේ කොට එක්ක. ඒ කියන්නේ දැන් ওই සංසාර ගමනේ අපිට හම්බෙන අය ඉතින් අපි කියනවනේ ඔය ආත්මගතව පෙරම් පුරලා එහෙම ආපු අය ඊගාවාත්මෙත් ඒගොල්ලෝ එයි මේක සංසාරික හමුවීමක් එහෙම කියලා. නමුත් දැන් ඔබ කියන ආකාරයට ඒක සෝබාදහමට එක්වීමක් වෙනවා නම් ඒ අයම නෙවෙයිනේ මේ නේද? එහෙම කියන්න බෑ. ඒ අයම වෙන්නත් පුළුවන්. ඒ අය කියලා වෙනම කට්ටියක් නැහැ. මේක තියෙන පුරුදු ටිකක් තියෙන. පුරුදු ටික තමයි අපි දකින්නේ ආත්මයන් විදිහට. ඒ කියන්නේ අපි දකින අපි හදාගෙන ඉන්න පුරුදු ටිකක් මේක තමයි මම තමයි මේක කියලා අපි යම්කිසි මානසික පුරුදු ටිකක් හදාගෙන තියෙනවා. මේ මානසික පුරුදු ටික තමයි අර විදිහට ගමන් කරන්නේ. ඒක අපි විසිරුවා කියන්නේ අපි ඒකේ නිදහස් වුනේ නැත්තම් විඥානයේ විදිහට ඒක ගමන් කරනවා මේකත් එක්කම. ඉතින් එතකොට ඒක සංසාරේ විදිහට දකින්නවා ඉතින්. මේ මොහොත වෙන විට අපි හුඟ දෙනෙක් අර ওই විශ්වයෙන් නිල්ලීම කියන වැඩේ නම් කරනවා නේද? ඒ කියන්නේ මේ විශ්ව මාතාවට වාර කරනවා විශ්ව මාතාව වෙනුවෙන් හදපු දේවස්ථාන පවා තියෙනවා. අර මොනවුනත් අපි කියනවා නේද සෝබාදහමට නොවනවනත ලෝවේ කිසිවක් නැහැ වගේ. මේ පල්ලේක මම මේ ඉතින් ඒ වගේ අර විශ්ව මාතාවට ඔක්කොම වැඩේ බාර කරලා මම නිකන් අත් දෙක පියදාගෙන තේකක් බිබී ඉන්න එක ගැන ඔයා මොකද හිතන්නේ? ඒක තමයි ඉතින් ඒක මේ අන්තිම ඉතින් ඒක මෝඩකමක් ඉතින්. එහෙම ඉල්ලුවා කියලා මේ විශ්ව මාතාවක් කියලා කෙනෙක් ලැබිලා දෙන්නේ නැහැ. ඒක අරගෙන නැහැ විශ්ව මාතාව. මේක දෙයක් ලැබෙන්න නම් උත්සාහ කරන්න ඕනේ, දේවල් කරන්න ඕනේ. සහ ඉතින් ඒක තමන්ට මේකේ මේ කොහොමත් මේක සිද්ධ විය යුතු විදිහට තමයි ඉතින් ඒකට ඉතින් වෙන්න සමන් ඇතුලේ ශක්තියක් තියෙන්න ඕන. ශක්තිය තමන්ගේ ඇතුලේ ඒකට මොකක් හරි කැපවීමක් කැපවීමක් නැති කෙනෙකුට දෙන්නගේ සිද්ධිය අරගෙන බලුවොත් එහෙම ඉතින් දැන් තාත්තා හම්බෙයි කියලා හැඟීමක් තිබ්බ පළියට මේක වෙන්නේ නැහැ නේද? එයා මොකක් හරි ක්‍රියාවක් කරන්නේ. එයාගේ හදවත ඇතුලින්ම ඒ කියන්නේ ලොකු මේකක් තියෙනවනේ. ඒක හින්දානේ එයාට ඒක කරන්න හිතුනේ. ඇත්තටම එයාට අන්තිමට තාත්තෙක් හා සමාන කෙනෙක් හම්බෙන්නේ. දැන් මේ බැලුම් එක එහෙම යවුවේ නැත්තම් ජීවිතේටවත් ඒ දරුවගේ ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි තුල තියෙන යම් කිසි විදිහක සිහින ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කර ගැනීම උදෙසා ඒ ප්‍රාර්ථනාව තිබ්බ කියලා මේ වැඩේ වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඉතින් හොඳට මහන්සි වෙලා ප්‍රාර්ථනා කරන්න ඕනෙත් නැහැ. විශ්වය කියන්නේ තමුන්ම තමයි. තමන්ගෙන් ඉල්ලන්න නම් තමන් දැනගන්න ඕනේ තමන් තමයි විශ්වය. ඒතර තමන් මහන්සි වෙනවා. තමන් ඒක දැනගත්තට පස්සේ තමන් මහන්සි වෙලා ඒතර වැඩ කරන්න තියෙන. ඉතින් ඉල්ල යන්න ඕනේ නැහැ. ඉතින් අර මේ අර එක්තරා රාම්දු කෙනෙක් කිව්වේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා. හිත දේ නොමෝනේ නොමවේ සිත නොසිද්ධු මේ එහෙම
එහෙම ගන්න අපි ඇත්තටම මේ සිතන දේම තමයි වෙලා තියෙන්නේ. අපි අපේ හිතේ ඇතුලේ තියෙන මොකද්ද වාතාවරණයට අදාළ දේ තමයි ඉතින් අන්තිමට සිද්ධ වෙලා තියෙන එළියේ. අපේ හිතේ ඇතුලේ පාරිශුද්ධයි නම් හොඳයි නම් ඒ හොඳ දෙයට අදාළ හොඳ දේක් ලැබෙනවා ඉතින්. ඒ වගේ එක සරලව ගත්තාම ඉතින් හොඳයි කියලා මම හිතනවා. උනුරට විශ්ව මාතාවකින් ඉල්ලගෙන මම හිතන්නේ අර වය වෙලා තියෙනවානේ දැන්. ඔයා පොඩි කාලේ ඉඳලා හිතපු විදිහ තමයි ඔයාගේ හැදිලා තියෙන මේක. ඒතර ඔයාගේ හිතපු විදිහට සමාන අය තමයි ඔයාට හම්බෙන්නේ. ඒක නිකන් අර ඔයා හිතනවා නම් නිකන් හරිම අර අපි සමහරලාට කියන්නේ අර එක මේ විදිය කුරුල්ල එක අත්තේ වහන්නේ කියලා. ඒ ඔක්කොම වෙන්නේ වාගේ සිතුවිල්ල මත. ඉතින් එහෙනම් අපි MX2 තවත් කතාවකින් ඔබ හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තියෙන කතා ඇත්තටම මම මේ උපුටලා දක්වලා කිව්ව කෘතියේ තියෙන කතා ඔක්කොම සත්‍ය කතා. ඒව එකක්වත් මම හිතලු හැටියට කියපු කතා නෙමෙයි. හැබැයි මේ හැම කතාවකම අවසානයේ මට දැනෙනවා මොකක් හෝ අර සබාදහමේ නීතියක් නෙවෙයි ඒක. අපි යටින් යනවා. ඔව්. අපිම තමයි. අපි ඒකට යට නොවි ඒකත් එක්ක සමානුපාතිකව ගියොත් අපේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙමනම් අපි MX2 තවත් සාකච්ඡාවටයක් නිමා කරනවා. සුබ දවසක් ඔබට. ලබන සතියේ හම්බෙමු. MX2 මනසින් වැඩිහිටියන්ට පමණයි.